හලෝ මොකද වෙන්නේ? ඔතේ ඉන්නවද? අම්මා එන බරයි ඔයි. පොඩි බහන්ඩයක් උයන්න යන්නේ. යා. අම්මා. දන්නවනේ මොකද්ද කියලා නේ? මේ පන්දුරු නගින්න ඔයි. ඒකයි හරි අමාරු. යන් උඩහට ගිහලා පෙන්නන්න මොනවද කියලා. ඒක පෙන්නලා ඉන්නද? පෙන්නන්නද? මොකද්ද කියලා? පෙන්නන්න නේ ඔයා පවුනේ. මේ මෙන්න මචං බහන්නේ. පහක් ඉන්නවා. මේ පහක් ඉන්නවද මේ 10 හැදුවේ එකයිනේ. ඒකේ මස් මදුනනේ මචං. මේක පහක් අරන් ආවා. මේක අවුලක් නැහැ නේ. අම්බෝ මාන්සි ඔයි උස්සන් ඇවිල්ලා පට අවුවක් තියෙන්නේ. මොකද ඒ කෑවද කොහෙද? අවුව කියනවාක. බොන්න මොකුත් නැද්ද? වතුරක් දෙනවා කූල් එක. කූල් එපා ඔය සෙමනේ. වතුරක් දෙන්න එක. දෙනවද? අප්පා. මොකෝ වෙන්නද හොඳින් ඉන්නවනේ. වාට හොදක් නෑ ඔයි. ෆෝන් එක කරනවා. ඒකට වතුර ගියා ඔයි. ඒක හදන්න දීලා තියෙන්නද? මහන්සි ගල් මේ ලිප හදාගමු. අර එදා මම අරව පෙරුවේ. එතන තමයි ආවේ. මේ ගල් හරියන්නේ නැහැ මචං. පොඩි වැඩි. ඒකින්ද ලොක් ගල් ටික හොයාගෙන ලිප හදාගෙන නෑ ඊට කලින් මේක පුච්ච ගමු. මම එදා තඹ වෙන කරේ අද කරන්නේ පුච්චනේ. ගිනි කොලක් ගහලා පුච්චමු. පුච්චලා උයාගමු. හරිද? ඔය කියන්නේ එනවද රෙඩ්? අද නම් මචං කාලගුණ එච්චර අවුලක් නැහැ. ඉර මාමනක් නැහැ. ගාන්ට තියෙන්නේ. පුච්ච ගමනේ. මචං ලිප හරි. ලිප නෙවෙයි ගිනි ගොඩ. දැන් මචං පොඩ්ඩක් ආරක්ෂාව ගැන බලන්න ඕනේ. ඒ කියන්නේ මචං අවසරයිනේ. මැරිච්ච කොළ එහෙම අතු එහෙමත් වැඩි. ගිනි ගන්නට තියෙනවා. ඉතින් පොඩ්ඩක් වටේට සුද්ධ කරා. ආයේ මචං මම අම්මු අත්තක් කැපුවා. ඒක පොඩ්ඩක් ළඟින් ගෙනත් තියාගන්න වෙනවා. හදිස්සියේ දඩබඩ ගාලා ගියොත් එහෙම අම්මු අත්ත දාලා නිමන්න පුළුවන් මචං. තේරුණානේ? ඔන්න හරි මචං. මේ ගස් දන්නවද ඔයාලා? මේ ගස් දන්නවද? මේක මචං නම නම් මන් දන්නේ නැහැ. ආස්මියේම හදද්දි මචං මේකේ කොළ හරි දළු හරි කොරලා ගන්නවා. ඒ ගහ වෙන්න ඕනේ පොඩ්ඩක් බලනවා ඒ ගහද කියලා. මොකද්ද ඕ නමක් කියනවා ඔය. ඔන්න මචං අහිංසක සත්තු ටික. මොකක් හරි පිනකට මචං ආත්මයක් ලබාගෙන පිනකට හරි පවකට හරි අවුරුදු ගානක් මිනිස්සු ළඟ නැහිලා කුටි කාලා විඳින්න ඕන හැම දහ දුකම විඳලා අන්තිමේට මචං බෙල්ලක් කපලා පිගාන්ටත් ගන්නවා. ඕක තමයි මචං අපාය කියන්නේ. එන එක නෙවෙයි. අපි අද මෙයාලට පින් දෙමු නේ. හරිද? මචං ලොකුම එක්කෙනා මං හිතන්නේ. එයා තමයි ලොකුම එක්කෙනා. අය මම මේ වයසේ එක්කෙනා වෙන්න ඇති බලන්න අන් දෙක බලනකො. මාර අන් දෙකක් තියෙන. නේ. ඔලු මචං අද තියෙනවා 5ක් තියෙනවා. එළවලු කීයක්ද? 5ක් තියෙනවා 5. 5 හදලා ආතල්ලගේ කමු. මොකද කියන්නේ? අවුල නැහැනේ. ඔයත් එන්න. තනියෙන් බෑ ඔක්කොම කන්න. කමු එහෙනම්. අරයන් අහට. මේ මචං ගිනි ගොඩේ තියාගමු ගිහිල්ලා. මේ යන්න ගන්න තියෙන සාතන් කියලා. මෙයාලා මචං සුදු කට්ටි.
ඔන්න මචං 4 නෙමෙයි 5 දෙනා. ආන් ඉතින් ජීවිත මචං 5ක්. මේ 4යි මචං. තව කොච්චර නැති වෙනවද නේ? පව් ඉතින් කරන්න දෙයක් නැහැ. ආයේ ඉතින් ලබනාත්මවත් හොඳ මනුස්සාත්මයක් ලබලා පිනක් දහමක් කරගෙන නැති බැරි මිනිස්සෙට දීලා මම මචං ඇත්තටම ඔය ඊළඟ ආත්ම ලබන ආත්ම නම් විශ්වාස කරන්නේ. එහෙම එකක් තියෙනවා නම් ඉතින් මේ කට්ට මචං මං කියන්නේ ඊළඟ ආත්මෙට හොඳ ආත්මය හොඳ මනුස්සාත්මයක් ලබලා හම්බෙලා පිනක් දහමක් කරලා ධන පිනක් කරලා හොඳ තැනකට යන්න වාසනාව ලැබෙන්න කියලා තමයි. ඔයා ප්‍රාර්ථනා කරන්න. ඉතින් ප්‍රාර්ථනා කරන්න. ඊළඟ ආත්මය හොඳ ආත්මයක් ලැබලා හොඳ මනුස්සාත්මයක් ලැබලා හොඳ වැඩ කරලා මිනිස්සුන්ට උදව් කරලා මේ දුක්ඛිත මචං සසරෙන් ඈතර වෙන්න වාසනාව ලැබෙන්න කියලා මේ පස් දෙනාට ප්‍රාර්ථනා කරන්න. ඉන්න මම පෙන්නන්න. දැන් ප්‍රාර්ථනා කරන්න. හරි නේද? දැන් මචං ලිප අවුල්ලගමු. අවුල්ලන පුච්චගමු. වෙලා යනව නැත්තම් ඔන්න මචං කලින්ම කිව්වා එළු මස් කන අය බයින්න එපා. එළු මස් කන්නෙම නැති අය බයින්න. හරිද? කවන්නේ නැනේ. ඒ හොඳයිනේ. මෙන්න මචං කූඹියෙක් යනවා. හෝ වරෙන්. මේ මචං. තවඩෙන්ගේ මූ පිච්චෙනවා. යන්න. ඔන්න මචං වැඩේ හරි ඇවිලෙනවා. දැන් ඉතින් තමයි කේස් එක තියෙන්නේ. මේක හොඳට බලා ගන්න ඕන. වටපිට කොහෙද ගියොත් එහෙම ගිනි ගන්න මල කෙලිය. මල කෙලියයි ජූලි 7යි. හෝ වට ගින්දර සරක් වෙයි දින්. පොඩ්ඩක් අයින් කරගමු. ඔන්න මචං පිච්චෙනවා. පුච්ච ගන්න තමයි තියෙනවා. මෙන්න මචං ගිනි ගන්නවා. කොහොමද මචං? ටික උඩහාට යනවා ඉතින්. ඒක දැන් නිමන් තෝනේ. මේ අත් අරගෙන පැටලෙනවා. උස්සලා ගත්තා. ඔන්න මචං වැඩේ ඉවරයි. දැන් මචං දර කැලටක් හොයා ගන්න ඕනේ. වරි මුල් ගිහිල්ල ඔය. වට අවසරක් ඔය තියෙන්නේ. දර කැල ටික මචං අරගෙන ඔන්න ඔහොම මචං දා ගන්න ඕනේ. ඇවිල්ලා නේද? අම්මා රස්නේ ඔයි. පට රස්නේ ඇත්තේ. මේ ඇවිල්ලා ඉතින් සුපිරියටම උලම් පාරක්වත් නෑ ඔයි. දාඩිය වැක්කිරනවා. පට රස්නයක් තියෙන කියනකො. අවු වැටෙන යන රස්නේ ඔය මාර රස්නයක් තියෙන. රවුලස්ස කහනවා. ඒ හැටි ඔය දාඩි දාපුව කහනවා. දික් කරපුවම එක තමයි තියෙන වදේ. ඉපණ ඇවිල්ලා ඔගේ අඟුරු ටික වැරලා මචං. අරගේ බූල් ටික පිච්චිච්චාම අපි සුද්ධ කරමු. සුද්ධ කරලා දෙක තුනට කපාන සාච්චියට දාගෙන තෙලට හදලා කමු. හදන මස් ගොඩක් තියෙන බහක් තියෙන. ඔයාලට දෙයක් දෙන්න තුනක් මට. අවුලක් නැහැ නේ. වට්ටවුවක් ඔය. පින් දුන්නනේ කිව්වා වගේම. බයින මිනිස්සු බයින්ද මට බැනලත් කමන්නේ මෙයාලට පින් දෙන්න. මට බැනලා මෙයාලට පින් දෙන්න ඒ මට ඇති. මම බඩ පිරෙව්වට ගොඩක් පින්. ඊළඟට හොඳ මනුස්සාත්මයක් ලැබලා
මේ මෙලෝ රහක් නැති සසරෙන් ඒගොඩ වෙලා හරි පීනලා හරි යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මනුස්ස ආත්මයක් ලැබලා. තව විනාඩි 20ක් විතර යයි. ඔන්න මචං හරි. මේ ගොඩ ගන්න තමයි තියෙන්නේ. හොඳ ලීයක් ගන්න ද මචං. මේක අප්පඩ පිච්චිලා නැහැ කියන්නේ වෙයි. මේක දාන්න නෑ පාර. නෑ මේක අවුලන්නේ. එකත් අවුලන්නේ. ඒකත් අවුලන්නේ නෑ මචං. මේක පොඩ්ඩක් පිච්චිලා මදි. ඒක අයපාරක් දාන්න. අඟුරු ටික ඔක්කොම මේ පැත්තට දාමු අපි. මේක මචං පොඩ්ඩක් අරක කපනකම් පිච්චිච්චා. දර ටිකක් දාමු නේද උකට. මචං අතන්න දාගමු. මචං සුද්ධ කරගන්න තමයි තියෙන්නේ. සුද්ධ කරන්න කියන්නේ මේ උදරෙන් පිච්චිලා. ඔන්න මචං වැඩේ හරි මැස්සෝයි. දැන් මේක හොද ගන්න ඕනේ. කුපිරියටම හොද ගන්න ඕනේ. ඒකයි වැඩේ. ඔන්න මචං හොද ගන්න. ඔන්න මචං ලිපනම් හරි. දැන් පොල් තෙල් ටික දාගමු මේකට. ඇතිනේ වැඩිද පොල් තෙල්? ඇති වෙන්නේ. ලිපනම් ඇවිල්ලා පොල් තෙල් දාගත්තා ගොරවනවා කියන්නකෝ. වැස්සොත් නම් මාර කේස් එක වෙන්නේ ඉතින් ඈ. හයි තරහ වෙන්න එපා. අම්මෝ ගෙදර යනවා මාද. මාර දාඩියක් කොයි තියෙන්නේ? අවුව කියන්නේ පට්ට අවුවක් තියෙන්නේ. මාරම අවුව. අම්බෝ ආසත් පොඩ්ඩක් කරවල වෙනවා. හරිද? වැස්සොත් නම් මාර කේස් එක ඉතින් කරන්න දෙන්නේ කේස් එක කියලා. වැස්සේ හරි කමු. ඈ එන මොනවා කරන්නද ඔය? ඉතින් මොකෝ හොඳින් ඉන්නවනේ. තේයක් බොන්නේ නැද්ද ඔයා? ඈ හොඳින් ඉන්න අවුල නැහැ. අප්පා. මාර මහන්සියක් කොයි තියෙන්නේ? තෙල්ලක තියාගමු මේ. දැන් ලිප ඇවිල්ලා අවුල නැහැ. ඔන්න මචං ලිප ඇවිල්ලා
තාත්තේ තියාගමු. ඔන්න මචං පැහැෙනවා තෙල් එක නා. මා හොඳටම පැහැෙනවා. මේකේ මචං තියෙන්නේ මොනවද? ඒකේ අපි මේක දාගමු ඉස්සරම රම්පේ කරපිංච එක. මං හිතන්නේ මේකේ තමයි රම්පේ කරපිංච තියෙන්නේ. ආ ඔව්. ඔන්න මචං රම්පේ කරපිංචයි ඈ. අම්මා. ඔන්න මචං ඒක හරි. පා පුපුරනවා ඔයි. මේකේ මචං ලුණු තියෙන. සුවඳ පහ කුඩු එක දාගමු මචං. ඊළඟට මේකේ තියෙනවා මිරිස් කුඩු එක. පේනවනේ? පේනවනේ? ඔන්න මචං මිරිස් කුඩු එක. ඊළඟට මචං මේකේ තියෙනවා බලමු. මොනවද තියෙන්නේ? කියන්න. ගම්බිරිස් ඈ. ඊළඟට මචං අම්මා සරයි ඈ. මේ මචං සරක් කුඩු. අපි සරක් කුඩු කියනවා මොනවද කියන්නේ? ඔන්න මචං මෙව ටික. බෙදනවා නියමට සුප්‍රියයි ඉතින් මචං. අම්මා. ඔන්න මචං මස් එක. මැස්සෝ අහනෝයි. ඒකනේ වැඩි. ටට්ටක් ගාලා මේක මම 3-4 පාර හොදන් තියන්නේ මේ තිබ්බට. අඟුරු යන්නේ නැහැ මචං ඒකයි වැඩි. මාස් පොච්චේ පහම තමයි. කාට පොඩ්ඩක් අවු. ඒක කරන්න දෙන්න. ඔන්න මචං වැඩේ හරිය. දැන් තියෙන මචං ඉදනකම් බලා ඉන්න තමයි. ඉතින් දාලා. වහිනවා කියන්නකෝ. ඇහෙනවද සද්දේ? හයියෙන් නම් වහින එකක් නැහැ. කොහමද ලාවට පොදයක් යයි වගේ. මේක ඉදකන් හිටියේ නැහැ. නිපනිමුනොත් එහෙම ඔක්කොම ඉවරයි යෝයි. ඔය බලන්න. හයියෙන් නම් වහින එකක් නැහැ. අහත ගොඩක් කරු කරලා නැහැ. වහිනා ඔය සැපටම බලනවාකෝ. මම වැඩක් කරන්න આવොත් ඔය වගේ රෙද්දන්නේ මෙන්න. චි. එපා වෙන නෑ. කොහෙට වහිනවා? නෑනේ. මෙහෙට වැස්සෙත් නෑ ඔයි. අද මගේ වෙලාවට වහිනා බලනවා. ඒක නම් ඉදෙනවා. වැස්ස තමයි කේස් එක. බලනවා. වහිනා ඔයි ෂේ. බලනවා මට එන වැඩ. තව පැය දෙකක් පෑවුවා නම් ඔයි. මේ දවස් ටිකේ වැස්සලා මම ඊයේ තමයි වීඩියෝ කරන්න හිටියේ. ඊයේ කරන්න බැරි වුණා. ඊයේ භාගයයි කරේ. මචං වැඩේ ඉවරයි. පැණි බේරෙනවා නේද? අන්න මචං. භාගම නේ දැන් මේ. භාගම දෙන්න කියන්නේ. ඔන්න මචං වැඩේ හරි. දැන් දෙහිගිරියක් දා ගන්න ඕනේ මේකට. දෙහි නැත්තම් මචං වැඩක් නැහැ කැමති. රහයි ඔය මං කෑල්ලක් කාලා බැලුවා සුපිරි. මේ මචං කොච්චි ඈ. කොච්චි ටික දාගමු කිව්වා නිකන් හපන්න. මේ බිලින් තියනවා මචං ඇඹුලට. දැන් කන්න තමයි තියෙන්නේ.
පාම්බායක් තිබුණා මරුවේ. ඒ මරුනේ. ඉතින් টොප් ඈ. කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. වේ කන්න කැල්ල. ඔයාලා ඉස්සරම කන්න. ලැජ්ජ වෙන්න බෑ කණ්ඩානේ. ලැජ්ජ වෙන්න මොකද මයිත් එක්කනේ අපිට නිතරම කන්න. කෑවනේ දැන් මං කනවා. ඔපිද? මරු. 약간 더 스프게 로티야 거 තිබ්බා මරු ඔයි ඉන්න මචං සුපිරි මස් ආයේ තනිකර මස් තියෙන මේකේ මේ සුපිරිය Oke. Ini macam molek. Oh, හොඳට මැරගෙන ඔක්කොම ගමු ඈ. ආයි. තපිච්චුනා ඔය. මරුව. ඔයලා මරුව. Iya, super ya. Ada kan dulu? Kan mega. Kanda ni lajja kan depa kanda. Kaya ne? Ini kenapa ya? Kamu air dulu nih ya. Mega apa ada picu oi? Đi rồi khăn đấy kêu đấy khăn kata tadi ya dah oi khăn kêu là mang câu này Mas kala, anda kala. Super ya. Ini tel macam tel kali. Super ya. Mau. Ini malu. Super ya. Masuk. Sure. Super ya. Maru මේ මැස්සොත් දෙක බෑ ඔය මේ ළඟදී මම කැපුවේ ඒක මැස්සොත් මේ මචං සුපිරි මස් කුට්ටියක් ඈ අම්මා දනවා සුපිරි ඔයි ආයෙ ඉතින් කලුකුම් මස් වගේ මෙන් බලන්න කොහමද රොටි ටිකක්වත් තිබ්බනා රොටි හරි මොනවා හරි පාමුත් අවුලන්නේ නැහැ සුපිරි Oh ya. Lupa. Mal dua macam. Ni macam nahayak. Pernah ni? Nahai oi.
කනවා නැහැ. නැහැ කනවා. කනවා මම කාටවත් කියන්නේ නැහැ. කනවා. රහ අයියෝ සුපිරි. කනවාකෝ. කියනවට කනවාකෝ ඉතින්. කනවාකෝ. හරිනේ? මම බලලා ඉන්නම්. කනවා මම බලන්නේ. හරි නේද? මේ මචං බිලින් ගෙඩියක් තැම්බුනේ. සුපිරි ආයේද. අර උඹලෝ අම්මා පට්ටම් බුල්ලෝ යා කනවා කියලා කමනේ. ආ එකක් අපේ ආ මේක කනවා ලැජ්ජ වෙන්න එපා. හරිනේ? හරිද? මේ මචං තව මොලයක් තියෙනවා පේනවනේ. වලඩ පීපොලයක් වගේ නේ. මචං බාන්නේ මොලේ මචං මේ මචං මොලේ කනවා කැල්ල කනවා ලැජ්ජ වෙන්න බා කනවා. මේක මං කනවා මේක පොඩි කැල්ලනේ. ඔප්පේ ආව් මේකන් මොලේ සුපිරි කනවා ඉතින් කිව්වාම මෙච්චර මහන්සියලා හැදුවේ ඒක කන්නේත් නෑ. මාරෙක් කෙනෙකුවත් කන් හරි ඔන්න මචං බඩු ඉවරයි මට නම් අය බෑ අම්බෝ. පාන් හරි මොනවයි කන්න තිබ්බනම් මාරු අය බෑ අප්පා අම්බෝ. මේ ටික ඉතුරු වුණා මචං. මේ ටික නම් මට කන්න බෑ. මේ කන්න දෙයක් නෑ. ඉතින් මං කාලා තියෙන්නේ. මේ දිවවල් ටික විතර ඉතුරුලා තියෙන්නේ. මේ ටික හික්කලා අය බෑ ඔයි කන්න. මම හොඳටම බඩ පිරුණා. ඇති නේද කෑම? ඇතිනේ? ඇතිනේ? ඇති නම් ඇති මම කන්න බෑ ඔයි මේ බලනවා. ඉවරයි. මම බාහිම ඉවරයි. වත් කෑවනේ බඩ පිරුණානේ. ඉවරනානේ. අවුලක් නෑ නේද? එහෙනම් channel එක subscribe කරන්න. like එකක් දාන්න. comment එකක් අනිවාර්යෙන් දාන්න. මම අර ඊට කලින් මචං වීඩියෝ එකක් දැම්ම මොකක්ද දන්නවද? අර සත්තුන්ගේ සෝනා බලන්න ගියා. ඒ වීඩියෝ channel එකේ තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න ඈ. ඒකට මේ views අඩුයි ඔයි. බලන්න දෙයක් නැත්තම් බලන්න හිතෙන්නේ නැත්තම් නිකන් play වෙන්න දාලා තියන්න ඉතින්. data පොඩ්ඩක් කැපෙයි ඉතින්. ලොකු උදව්වක් ඉතින් එහෙම කරන්න ඕක. බලවන්න නම් කරන්න අවුලක් නැහැ. වෙන ඕනේ. අම්මා. මහන්සි ඔය කාලා කාලා. ඉතින් අවුසරත් එක්කනේ අද නම් මචං ඉරමාම තින්නවා. නැත්තම් හැමදාම යන්න හිටුව වහින්නනේ. අම්මෝ මැස්සෝයි. ඔපේ. ටොප්. එන මං කියපු දව කරන්න. ඊට කලින් channel එක subscribe කරනවාකෝ. like එකක් දානවා, comment එකක් දානවා. දාලා ඉවරලා ඔක් කරනවා. හරිනේ? හරි share බාරකුත් දානවා. අර මං කිව්ව දෙයක් කරනවා. අර වීඩියෝ එකේ ওই views අඩුයි ඔයි. එහෙම කරන්න එපා. ගිහින් බලලා ad එක play කරලා ඉන්න. ඕලනේ. නැත්තම් රෑ නිදා ගන්න කිට්ටුව වීඩියෝ quality 140ට වගේ දාලා නිකන් play වෙන්න අරින්න. එළි වෙන එක. බෑ කියන්න එපා. අය හදවතින් ඉල්ලන්න දෙ නේද? එකත් බෑද? කමන්නේ. ඉතින් බෑ නම් මොනවා කරන්නද? අම්මෝ යන්න මහන්සි ඔය. යන්න ඕන. මම යන්නද? අය වීඩියෝ එකේ හැම මොකක් කරෙක්කින්. ඉක්මනට නා විජහට එනවා. සුපිරි වීඩියෝ එකක් නම් එමු ටක් ගාලා. එහෙනම් මචං මං ගියා. මුස්සර නැයි දැන් අතර යනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ආදරේ. like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe කරන්න, share කරන්න, යාළුවන්ට හඳුන්වා දෙන්න. එහෙනම් මම යනවා. අර මගේ ගියේ පාර දාපු වීඩියෝ එක මේ එකපාරක් බලනවා. ඒකේ views ටික වැඩි කරලා දෙනකො ලක්ෂ විතර. බලනවාකෝ. ඔයා එකකින් බැලුවට කමන්නේ හරියද? රෑ වෙලා නිදා ගන්න කිට්ටුව වීඩියෝ play වෙන දාලා ඔය නිදා ගන්න. ඒතර මුළු වීඩියෝ එකම play වෙනවනේ. පුළුවන් නේ? අවුලක් නැහැ. බැනම් කමන්නේ. මම යනවා. උසර නයි. bye. ආදරේ. bye. ආදරේ.